දේශනා කිරීමට අතිවාදම කරු කොටස දැන්නේ ඒ ආකාරයෙන් තමයි සාධුනම් ලෝකාලේලා මේ ධර්ම දේශනා කිරීමට මැස්සු ලෝකයේ මේ ආදම් ඒ ආදම් නැතරේ මහා වීර කියන නිබන්ධනාට විස්තරයේ කොටස තමයි ටිකක් ගායකී. ඉතින් ජය අත්යෙන් ඒක විදිහට එළියට තුමුනේ එයාගේ කරතුම් වල ඉදුම අර මිනිස්සුන්ගේ ඉනාගන්න ක්‍රම මිනිස්සුන්ගේ ඉනාගන්න සත්‍යයෙන් කෙනා ඒ තරම් මුල්දකගත් ස්වරූපයක් ඒ ඔහුගේ අභ්‍යන්තරයේ තියෙන අපේක්ෂාව ලෝකේ සැපගන්ධ අමින්නේ කොටසෙන්ද අන්න ඒ දෙක මිනිසාගේ අදීම සිද්ධ වෙනවා මේ නිරාලා ඒක මොකක්ද එකක් නම් අපි සිත්තර ප්‍රතිලක හැම වෙලේම අපට වඩා අපට යටත්කය ලෝකෙ ඉන්නවනම් අපි සතුටුයි ඒක ඒවාගේම අපේ උත්සාහකම විදකලන්නේ නැති සත්‍යයක් ලෝකෙ පේනවනම් ඒකටත් කොහොමද ඔය දෙක අපේ සිතේ මුල් ගැටගෙන තියෙන්නේ කොහොමද දෙක තමයි විවාහම් ඔය කටිට කියලා අපට හඳුන්වන්නේ ඔය අභිජ්ජාන වලට නෝබද්දීක ඔය කියන නම් වලින් කියන්නේ ඔය මුල් ගැටගෙන තියෙන ස්වરૂපය තමයි රූපය ඒක අපේ ඒ වලාගේ ආන්තර යනවනම් යාගෙන දෙපිට හැදි මාරි මේ දුක්ඛයාගේ ජීවිත රටාව මුකුත් දන්නේ නැහැ. නමුත් අර අපේ සිතට එකගවන සත්‍යයෙන් බෞද්ධ නිසා ඒකට සමහරු උදා කරනවා මනකට දෙවිස්වර ඉන්න ඉන්න අදීම සීලවන්තයි බොහෝම දුපොත් පිළිගන්නේ. ඒ මොකද දුර්භෝධ ගන්නවත් වෙලාවක් නැහැ ඒ තරම් සීලක්. අන්නේ වගේ සත්‍යයක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් මහා වීරගේ බෝල පිළිස අඳුනගන්න පිළිසක් නෙවෙයි. ඒ දිනුත් ඒ අර ලෝකයාගේ සිත් තම තමන්ගේ දෙකට අනුකූල කරගැනීමට ඒක එක්තරා සක්‍රිය වශයෙන් තමයි ඒ පාවිච්චි කරන්නේ. යනි නූල් කොටක ආකාරී සත්‍ය. ඉතින් මේ ලෝකෙ ඉන්න කාලේ තමයි ජීවන ලෝකය. ඊට පස්සේ තමයි උන්වහන්සේ ශ්‍රාවකීන්ට නාසිකේ පොඩි සංඥාවලට උන්වහන්සේ අනුදැන වඩා ටික විතරයි කරන්නේ ඉන් එහා මුතු කරන්නේ. ඒක තමයි ප්‍රතේජය කියන්නේ ඒක තමයි තේජය. ඒක කියන්නේ ඒ තරම් මහත් ආකාරයක් කියලා එන පොයි මොකක්ද එහෙම තමයි මේ සාමාන්‍ය ගුණවත්කම උප ජීවත් වෙන පුද්ගලයෙකුගේ ඒ අභිව වෙනවා. ආරත ඒක අත්කරන්න බෑ. මේ අත්කරන්න බැරි ඒක ගොඩාක් තියෙනවා තමයි. මොකද සමාජය පිළිබඳව මේක අනුකම්පා ගන්න ඕනේ වගේ සමාජ තත්ත්වයේ තේරුම් ගන්න. ඒක ප්‍රතිකාරයක් ඇගේ ගුණට ප්‍රතිකාරක කෙරේ ඉතිනාසාවක් තරින් දෙයක් නැහැ. ඒ ක්‍රමයේ තමයි බුද්ධ ධර්මයෙන් ගන්න. ඒක මේ
නුවණක් කියනනම් දැනගන්න ඕනේ මේ පිළිස ඇන්නේ මොකද කියලා. මේ ඇඳුමෙන් හේතු ඕන් තුල නැත්තම් දැන්තර තමයි ඕන් තුලත් ඇඳුමෙන් ඉන්නේ හේතු තියෙනවා. අන්නේ ඒ නිසා ඔයගේ අන්තරපොහම වෙන දේවල් වලින් දැන් දෙමෝපියන්ට කරුණු ආකාරයෙන් පුදුමේ ඇදීම තමයි දෙන්නේ. ඔවුන්ගේ ලෝකෝනේ ඉතින් නැතරලා ඔවුන් සංග්‍රහ කරලා. ඒ වගේ අදුම ඉතින් අත්තරියට ඒ අත්තරින් හොඳට තියෙනවා. අර දරුවේ ගන්න උදේවා. මොකද උන් මිනිහත් කරන අනත්තකාරී දේවල් රැස් කරන අනත්තකාරී දේවල් විශ්ලේෂණය. මේ වගේ රැස්දක් අයින් කරනවා වෙන අනර්ථකුත් ලෝකෙ. ඒකෙන් දේරගන්න ඕනේ. ඒක නිසා ඒක ඉතින් අත්හැරලා මිස අර අයින් අත්හැරෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනේ අදහස් දෙන්නේ එහෙම තියෙන දෙයක් අපිට ගන්න පුළුවන්. නමුත් කිසිවක් වෙලාදී ඉන්නේ අර කාරණේ මොකද මේ එයාගේ මේ අර විශ්වවිද්‍යාලයේ දිනගණනේ ඕන කමනේ ඒ ඉස්සර දක්වන නිසායි උපාකරාට පැහැදීමට හේතු. එදා ඒ ಭಾರತයේ කියන්නේ ඉන්දියාවේ විවිධ බොහෝම ආගම්වල තිබුණා මේ මුළු පහදවල ආගමී தත්ත්වයේ පිළිවෙල ගෙනියන. ඒක බුද්ධාගමේ එක්සැක්ට් කරගෙන මහායානි අදුනේ ඒ මතේ. ඉතින් නියම පරමාර්ථ ස්වરૂපේ ඉතල වැඩකලේ යාදී විතරයි අය. ඒක නිසා බුදුහාමුදුරුවෝ අවසරය දුන්නා. බලන්න අනුඹල තීනද. දැදීමක් තනින්ද සත්‍යෙ ස්ථාවන. දැන් අතේම අදයි එහෙම උණු සංගීතය බලනවා නේ. ඔබ ඉස්සෙල්ලා කියන්නේ කිව්වොත් මේක තේරෙනවද? දැන් මෙතන දැනෙන්නේ ඒක තවත් තියෙන ඉස්සරහ කොටස් ටික. ඒකේ පොඩු ගන්නකොට ඇත්තටම මේ කාර්යය කරන්නේ ඒකයි. හොඳයි. ඒකට මේ අය මේ විදිහේ මිනිස්සුන්ගේ අවසානයේ මේ අවලත කරගෙන ජීවත් වෙන්න තමයි උදාහරණ කිව්වේ. ඒ අය සාමාන්‍ය ධර්මදේශනාදීනේ මිනිස්සුන්ගේ පැහැදිලිවට කරුණු කියන්නේ මුකුත් ඒ අයගේ සංගවිචාරණ පිළිගන්න නැහැ. මේ කියන ආකාරයට. මොකද යම් විදිහක් පුදා කරපුවාම ඒකයි සෝපත්තේවා කියනවා. ඊගෙනම් කතා කරන්නේ ඒ කාල සීමාවෙදී බුදුහාමුදුරුවෝ ඒ ගෝල කිස්ස හදුවා මිස අද කොහොමද යැත්තෝ නියම විදිහට ජීවත් වෙන නිසා නීති රීති පනවන්න සිද්ධ වෙලා තිබුණා. මොන කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ හේතු තිබුණේ නැහැ. මුලින් අගතිවිස දැක්ුම් විචාරය පරමාර්ථයේ කනුව ඉවර. ඒකත් ඒ පරමාර්ථ ප්‍රධාන වෙන නිසා බුදුහාමුදුරුවෝ එහෙම යන්නේ අන්නෝනේ මේ කියලා මුළු නියම කලේ ගියා. ඔය අතරතුරේ විචුනාසලාට දන් දෙන අයට අනුමෝදනා බණ කියන්න උන්වහන්සේගේ මාර්ගයට තිබුණේ ඒ කාලේ. සමනම අර විගණ්ඩයෝ ආලෝක සේවා කියලා. එක්තරා පැත්තකින් බුදුහාමුදුරුවෝ ආදී කියන්නේ දැනගන්න ලැබුණා ඒ මුකුත් නොකිය වුන් ඉන්දියාව වුන්ගේ අදහස ආශ්‍රය කරගන්න ලබා ගන්න. ඉන්නේ ඒක මුක්තිය වෙනවා. ඕක එක්තරා වරදක් ඇති. ඒක එක්තරා මධිකමක් විදියට බුදුහාමුදුරුවෝ කියන්නේ. සම්මිලිත කරපුවාම උන්වහන්සේ ඒක ගැන කල්පනා කරන බලන ඒක අවශ්‍ය දෙයක් වගේ තෝරගෙන ඊට පස්සේ සම්මිලිත වෙනසානේ කාර්යයේ
පිරිසුකම සලකලා නාසිකව අනුමෝදනා කිරීම සුදුසුයි. ඒක හේතු දෙවුවා. මොනවද? ඔවුන් යම් කිසි පරිත්‍යාගයක් කළා නම් එයාගේ පරිත්‍යාගය උදෙසින් කරන එක. ඒක හොඳ සිතින් කරන කියලා යමක් කළා ප්‍රත්‍යක්ෂ සිතේ ඒ හොඳයි කියලා යම් අපිරිසුදු මිශ්‍රණ ඇති වෙලා ඒක සරුව සම්පූර්ණ හොඳක් නොවන අවස්ථාවක්. ඒක නිසා අනුමෝදනා වෙදී ඒ සමාවිසින් කරන ක්‍රියාව යම් බලතන තුනක් ඒකත් දෙන්න දීලා ඒක හරියාකාර කරපු ලක්ෂණ දෙන්නලා තවත් මේ සමාජයේ සිටේ අතිවිච්ඡ ඒ පරීක්ෂාද ස්වરૂපය තවත් බලන්නේ මොදලේ පස්සේ මේ යමක් කියනක සුදුසු එතනින් බල අනුමෝදනා කිරීම පටන් ගන්නවා. සමාජයේ එකපැත්තක් කොහොමද ප්‍රතිචාර යමකට හොදේ කියනවා තවත් පිරිසක් ඒක උන්ට ඒ හොදේ ජීවිත උන්ට උත්සාහයි. ඒ විදිහයි සමාජයක පැත්තේ උන්වහන්සේ මානසික බලපෑම් වලට අනුව. ඒ වගේම මේ අන්ධාන්සේලා ගන්න දීලා ස්වාමීන් යම ඉබරිස්තරයක් කළා ඉන්නවා. අන්න අර නිගන්ට විතර අර විදිහේ කොටස් ඒවා කියන්නේ. ඒක එක්තරා පුද්ගලයෙක් එක්කන්ට ඉන්නේ ශබ්දතාවය නිශ්ශබ්දතාවය ඒ හැඩය ඒ ඔහුගේ අර තවත් තියෙන ආකල්ප අල්ලගෙන බුදුහාමුදුරන් කියලා ගන්නවා කියන්නේ ස්වාමීනි මේ නිකන්ට මේ පිළිසේ උපසක් ශ්‍රේෂ්ඨ භාවය ඒ කියන්නේ මුනි භාවය තියෙනවා. ඒ කියන්නේ ඒකේ හේතුව මේකයි. දැන් ස්වාමීන් වහන්සේලා යම පංචාස් කරපුවාම ඉනිගන්නවා. ඒ ගැනීම දිගට කියෝ යනවා. ඊ ඇත්තටම නෙමෙයි. තමයි දුන්නනම් ගත්තා සෝබතේවා දුන්නා. ඒකෙන් දේනවා ඒලා තියෙන අල්පීච්ඡතාවය ඒලා කොයිතරම් ඈත්ිට පිළිසක් ආදී වශයෙන් මොන අර සංග්‍රහවන්තයේ ක්‍රියාවට අර කෙනෙකු ඔබ හදන්නේ තවත් කෙනෙකුගේ කලින් කෙනෙකුගේ මේක නැතුව හදන්නේ දැන් මොකද කෙනෙක් කියන්නේ කොයි සමාජ ස්වරූපේයි සමාජයක ගැලපෙන යමක් පිළිතුරු කිරීමට කරන්න බැරි ඒ විදිහටදී නමුත් බුදුහාමුදුරුවෝ අර පුද්ගලයා මේක මතක් කරපු නිසාම ඔවුන්ගේ සිත සන්තෝෂ කරන්න මේ පැනවීම කලානේ ඒකෙන් සිදුවෙන වැදගත් ප්‍රයෝජන කොට ඒ දෙල දැනත්තාට ලැබෙන කලල් අයිතිවාසිකම් යනසල බලන උන්වහන්සේ ඒ අවසරේ ලෝක බුදුහාමුදුරන්ට සිදුවන මේකේ අතු පහදලා දෙන්නේ. මොකද අතු කිව්වේ ඒ සමන්ගේ යම් කිසි පිළිගැනීමක්. ඒ පුද්ගලයන්ගේ සැලසුම් දෙස බලලා. සැලසුම් දෙස බලලා යම් දත්ත පිළිගැනීමක් දැනගන්න ප්‍රකාශ කළා නම් මේ පිළිගැනීමේ මෙන්න මේ විදිහේ සත්‍යයක් තියෙන මොකද්ද? සමන් මුනි කියන මොනේද මුනි හොති මුල්ලෝ අවිද්‍යාව ඒකේ යම් කිපුච්චේ මුනි ස්වභාවයක් මුනි ගැන්නේ උසස් සමකී කියන තාක්ෂය උදාතර වෙන්නේ මත යම් කිසි උනන්දුවක් දක්වනවා නැත්නම් යම් කිසි ස්වභාවයක් වෙන්නයි නම් ඔකුණබ අර සමාජයේ ක්‍රියාවල් වල තියෙන නැත්නම් ක්‍රියාවල් වලට යෙදෙන සිතිවිලි වලදී සත්‍යය ඔහු නොදන්නා ඔහු දන්නේ
කරන්නේ නැත්නම් ඔබ එහෙම කරන්නේ මොකද කියන්නේ? නොකරන ඒ කරන ක්‍රියාවේ දුක් දකින්න නැත්නම් ඒ පුද්ගලයා ඒ ජීහඳ පහවරින් නිශ්ශබ්ද ඉතිමින් අපද අරගෙන ඉස්වා තමයි නිවිලා. යෝග ගුණං පද්ධතිය වරමාකාර යම් කිසි කෙනෙක් අමානුෂික කෙනෙක් පරාදීන් බලන්න වගේ පරාදියකින් නමක් පිළිගන්න වගේ ඒක තුලනාත්මක ස්වરૂපේ කියන්නේ නැදහත් පහළ අරගෙන යම් කිසි කෙනෙක් ඒ ක්‍රියාව කරනවා නම් අන්නේ පුද්ගලයාගේ මේ පාණ්ඩිත්‍ය නිසා ඒ වගේම ආපාන පරිවර්තයේති සමුනි තේජසෝනුනි යම් කිසි කෙනෙක් අර විදිහ සමාධිය සිතුන් වල පරාදි ස්වરૂපේ පරාදී ගන්නාගේ සිතුන් පවත්වාගෙන ඊළඟට එනදී ඊළඟට එන ඒකට තියෙන හේතු යන්නේ මේ සිතුවිලි වලින් නම් කරනවා නම් අන්නේ ඒ ස්වરૂපයේ පුද්ගල ඒක නිසාම ඒ සත්‍ය කලකී වර්ෂ ආදී වූ සත්‍ය සම්මත වෙච්ච දේ පස්සට බොහෝ වෙනාය අන්නේ ඉන්නේ කෙනාම මුලිනාමේ හඳුන්වන්නේ පොඩ්ඩක් දැන් මෙතන අර විහාමුදුරේ ඒ උන්වහන්සේගේ වොල්පික්ෂ පිළිපදින ආකාරයේ තියෙන ස්වභාවය ඒ වගේම බාහිර විකල්ප පිටිස ගෙනයන ස්වરૂපයේ තියෙන වෙනස උන්වහන්සේ අර කාරණේ කියනවා. නමුත් මේ වෙනස දැනගැනීමෙන් පමණ අසන්න සීමා කරන්න උන්වහන්සේ දැක්ුවේ නැහැ. මේ දෙකොල්ලම උදාහරණයක් අරගෙන ඒ දෙකොල්ලන්ගේ තවතුන් ස්වરૂප දෙක උදාහරණයක් විශ්ලේෂණ කරන අරගෙන අර අසන්න ඒ කාරණේ දැන් මේ ගාතාවයි අසන්නට ඔහුගේ ජීවිතය පිළිබඳ යමක් තේරුම් ගන්න කුණු ගන්නලා උන්වහන්සේ මේ ගාතාව හදා. ඒ මොකද්ද? දැන් අපි යමක් ගන්නවා අර නිකන්ත උද්ගලයන්. අර යමක් අමාතුල දැන් ඒක තේරුම් ගන්න පුළුවන් සාක්ෂියක්. මොකද්ද? ආත්මික ධර්මයන්තෝ මෙතවත් කවුරු හරි එදාන මාන්තනකට ඉච්ඡේ බොහෝම උත්සාහීලා එයා බොහෝසත් නිසා සතර පහදුවල කියන්නේ වරන් දුරවලට අඩවල දිත්තේ මෙනික ඒ අනිත්‍යව ගැන විස්තර වෙනවා ඔන්න ඉතින් යාකමින් වැඩි මේකට කුටියක් කියන්නේ හරය අනිත්‍යලා දුරවන් පූජා කරන වෙලාවේ දුරවන් වදා ඔන්නගේ ඇතිවෙච්ච මේ පුණ්‍ය චේතනාව සාර්ථක කරගන්න මගින් දවසක් වශයෙන් මම මේ ස්ථානයේ ඉන්නවා. ඒක මම බාරගන්නවා. නමුත් ඊළඟට තව කාරණයක් ගන්න ඕනේ. මේ එකම දෙයක් ගැනවත් මම වගකීමක් බාරගන්නේ නැහැ. මොකද වගකීමේ රාත්‍රං කාරණා රෝහණ මෙලිකද අරම ඔක්කොලා මේ විශේෂ අන්දමින් දෙකේ වගකීම් බාරගන්නේ මට ඕන වෙලාවට මට අවශ්‍ය වෙලාවට මම කියන්නේ. ඒක උඩ ගන්න වෙලාව. මොන මේක සදාකාලිකව මම එන්නේ නැහැ. ඒක දැන් මොන්නේ අර ඇයි දැන් පස්සේ ඒ කාරණා තේරුම්ගන්න දුන්නොත් ඔබේ පිටිනේ ඔබේ ජීවන මේ කෙලෙස් කුඩි නැත්නම් සලවටයි
ඒක සලක් දාගෙන පොඩ්ඩක් සලක් හරි මාළුව ඒක හොඳයි මම ඊළඟ නාමයේ ඒක ප්‍රතික්ෂේප කළේ නෑ ඒ මොකද ඒක ඇතුලේ හිටියයි සමන් විදිහට කරුත්තන් වෙන්න ඉන්න ක්‍රම වෙනම තියෙනවා ඒ වෙනම තියෙන නිසා අර අත්පරිදි කිසිම මොන ගමක් නෑ ඒකට දැන් අර අඳුම ගන්න කතාව වුණා ඒ අය නොදන්න නිසා ඒකයි ඒ අය නොදන්න ගම කරනවා කිව්වොත් ඉතින් අර ඉනිම දෙන්නීමකට තරම කමන කරගෙන කාර්යයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති සත්‍යයන් කරන තාක්ෂේ තමයි ඒක ඒ අය දන්නේ නැහැ චිත්ත පිළිබඳව වැටීමක් නැහැ ඒක පරිහරණය කරන්නේ ඒ තමන්ට අනත්යන් වල සත්‍යයෙන් චිත්තපවත් ගැනීමට අඳුම බාධාවක් නොවේ කියන එක උන් දැනගෙන තියෙනවා එතකොට ඒ දැනගෙන ඉතියේ නැති එක දුන්නස් කිරීමට හේතුව නමුත් සමාජයේ එහාගෙන හැදෙන්නේ මිනිස්සු එක්ක එන්නේ එක්ක සමාජයක මේ පුද්ගලයෝ ඉන්නකොට මොන විදිහ ආකාරයකට මේ අර මේ පුදුලි කරන්නේ ඒකවත් තේරුම් ගන්න නැති මිනිහා ඒකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකවත් තේරුම් ගන්න බැරි පුද්ගලයා මොන මුනි භාවයක්ද සම්පූර්ණයි එහෙම තේරුම් ගන්න බැරි සත්‍යයක සිටින පුද්ගලයාගේ මුනි භාවය නැත්තම් ශ්‍රේෂ්ඨතම පිළිගන්නා අනෙකේ නැත්තම් පිළිගත්තොත් ඒ පුද්ගලයා ඒ පිළිගන්න පුද්ගලයාට ශ්‍රේෂ්ඨත්වයේ කරා සමාධිසිත ගමන් කිරීමට අර වැදගත් දේවල් හරියට තේරුම් ගන්න ඉස්සරහට වෙන්නේ සමන්දත්තේ දින මඟ හිරෙනවා සෝතන් බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා මේ මුනි භාවයට පත් වෙන පුද්ගලයාගේ සිත පවත්තන ආකාරය මොකක්ද කියලා කියනවා කරාදීකින් කිරණ ආකාරයකින් සබේ කරාදීකින් කිරණ ආකාරයේ ඇති දෙකකින් සමන්විතයි ඒක අපේ ළඟ දැන් මේකේ ඉදා මේ පිළිකරණයේ දේශනා කරාට අද අපි මේකෙන් ප්‍රයෝජන ගන්න පුද්ගල වෙලා ඉන්නේ මේක මේක ප්‍රයෝජන ගන්න පස්සෙන් ඒ ඉදායේ දේශනා කරපු කරුණක අද ප්‍රයෝජන වෙනවා ඒක නැත්නම් මේ ඒකට සම්දීයෙන් වැඩක් වෙන්නේ නැහැ මේ තුලනේ කියලා මේ කියන්නේ මොකක්ද සත්‍ය දෙකනේ හැම සිතිවිල්ලකම සත්‍ය දෙකක යන ස්වરૂපයක් තියෙනවා මොකද්ද එකක් නම් ඒ ක්‍රියාව කිරීමෙන් සමාන්තරවන අනාත්මය එක පැත්තකින් බලන්න. ඒක සමාන්තරයෙන් දැනුණා. සමාධිය නැත්නම් බාහිරව අනාත්මය තිබෙනවා නම් ඒකත් බලන්න. ඒ යදන්වලු එවැනි අවස්ථා කවුරුත් දැන් කියන්නේ මතක් කරගන්න උදාහරණයක් දාර කොටවත් වගේ මහා දානයේ දාවිදී ඒකට විරුද්ධව කතා කරපු ඇමති කෙනෙක්. කොටවත් මහා ශ්‍රද්ධාවකින් කියන්නේ මහා ඊයදමකින් ඒ අපද්විත මහා දානේ දා ප්‍රබෝධයක් අවශ්‍ය කවියදම කළා දියදී. බුදුහාමුදුරේ ඥාන දීලා බුදුහාමුදුරුවෝ බලනවා දැන් කොටවත් ගාන්නේ මේ ශ්‍රද්ධාවේ බලමහිමේ මං කියන්නේ කියෝ අර ඒකට විරුද්ධ මිනිසයා ඒ කියන්නේ ඇමති මේ නිලම් කියන්නේ දොස්පාවන්නේ මෙහාට පොකුර ඇලියදී ඒක කියන්නේ ඔය සිතිවිලි මේක මේ ධර්මදේශනාවෙන් වර්ධනය වුණොත් වැඩි වුණොත් ඒ මාත්‍යා මේ නම් පොරල මරෙන්න පුළුවන් ඒක නිසා මෙතනදී මට නිහඬ වෙන්නයි දැන් බුදුහාමුදුරුවෝ දාසාව විතරක් කතා කරලා මේක විස්තර කරලා උදාහරණ නැතුව හිතනවා. එතෙන්දී කොහොමද ආනියක් වෙන්නේ? අරමංශ
වැඩි විස්තරයක් ඒකෝනාරාමයේ පිළිගන්න ඔය ගැන ඇහුවා. පස්සේ බුදුහාමුදුරුවෝ කාටේ දිනක් සම්බන්ධ කීමෝගේ කිස්සන් ලැබුවා. මෙන්න මේ සුදුනේ කියන්නේ මොනවද? ඒක අපට ඔය විදිහ අපිට අවස්ථාවක් නම් හම්බෙන්නේ නැහැ. නමුත් අපේ ජීවිතේ අපි නරක වැඩ කරන අවස්ථාවක පොදුසයි වැඩ කරනකොට පොදේ ඉන්නේ අපි මේ වැඩේ මේ ස්වරාත්මක ස්වરૂපයේ වැඩියෙන් ගන්නවෙන්නේ අපි හොඳ අවස්ථාව. හොඳ දේවල් කරන වෙලාවටයි පොදෙන් වැඩක් තියෙනවා. අපි නරක පාවිච්චි කරනකොට හොඳ ඇතිවෙන්නේ මකට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ කියන්නේ යම් කිසි කෙනෙක් හොඳ ජීවිත රටාවක් හැදීමට උනන්දුවේ මොහොත ඒකට යොමු වෙනවා නම් ඒ යොමු වෙන බුද්ධයා ඒ අදහසම බොහෝ මුනි භාවයට පත් කිරීමට හේතු වන මුල් ආරම්භයයි. ඒ බුද්ධයාගේ ඒ හොඳ ක්‍රියාව හොඳටම සාර්ථක කරගන්න. කොහොමද අර රමේ අනුගමනය. ඒකට අපිට තුනලේ කරන්න නැත්නම් ඉතින් මොකද්ද තියෙන්නේ? අපි සිතිවිලි එක්ක අවතින සයිතිකන සංකීර්ණ ගති වැඩ කරන ආකාරයෙන් අපේ හිතේ හැම වෙලේම තියෙන්නේ නරක පැත්තට බරවිච්ච සිතුම් නිකන් මෙහෙම අනිගත හොඳ පැත්තට බරවිච්ච එක බොහොම මහන්සියෙන් සම්පූර්ණ අදින්නාගේ අදින සත්‍යයේ අපි ඉස්සර තියෙන මොකද වැඩි හරියක් අපේ ඇරියාවක් කිව්වම මොකද තරම් පුරුදු වෙලා තියෙන්නේ කිනුතු පැත්තේ වැඩ. මේ අපි හදන්නේ මොකද්ද? ඒ කිනුතෙන් වෙන අනන්තය මහා දණ්ඩ දුකිරිසි ස්වરૂප සංවිධානය කරන්න වෙලා තියෙනවා. අපේ ළඟ අලුතෙන් නැත්නම් මේ මුලදී අන්නේ ඒ ආරම්භයෙන් ගන්න දුහාමුදුරුවෝ දෙකේ කියනවා උදේ කියන අපි සම්මත කරලා දෙන්නේ නරකයි. ගාල ඉතින් සංකේත දෙන්නේ නැහැ. උදේ කියන සම්මත. උදේ කියන විතර. උදේ විදියට කරන්නේ ඉilla නොදන්නවත්ම ඒක සෑහෙන ප්‍රමාණයක නරක තියෙනවා. ඒක පුළුවන් මොකද උඹ දුන්නාම ලක්ෂණයක් වගේ. ඒක නිසා හැම වෙලේම ඔය ඉවල බලන මනස බලන සම බරේම තත්ත්වයට පිට පවත්තන පුරු බවකින් පුරු අර බුදුයි කියන හොදේ දෙමතේ අගලිමට දාපාර සාර්ථක වෙන්න. ඒකේ අපිට තුනේ කියන නැත්නම් දෙන්නේ නැත්නම් ඉවරදලීමට ඒ අවස්ථාව නෑ. අපි උදේට කරන හැම අවස්ථාවකම ඔය කිරීම ධර්මයෙන් නැත්නම් මනින්ද අපි ළඟ තියෙනවා මේකෙන් දෙන්නේ. ඇයි අපි නේද? මේ කියන්නේ ඉලක්කය වුණාට අදහසක් දෙවෙනි කියන අරගන්න ගාස්මෝ දැන් ඉතින් මේ බුදුහාමයේ සමාජයේ වැඩේට ඇත්ත කියලා අපි පරවේලාසු විස්තර ඇත්ත නිසා මොකද එතන විචාර නැතිකම සෑහෙන ප්‍රමාණයක මේ සෝරවක් කරගන්න අපේ පස්සෙන් පුළුවන් බස්සෙනවා ඒක මේ පොතේ පතරන්නේ මොකද ඒක කිසන් කරන්නේ ජීව පටන් ගන්නවා පොදු පුරුදුක අපේ කියන්නේ නැහැ. මේ පානියා බලන්නේ ඉතින් බලන්නේ
ඉතිරි යන්නේ ඉන්නේ. ඒක දැන් මෙතන එක පැත්තක් හිතාකාරක දාන්නේ කරන්නේ අනිත් පැත්තෙන් මෙතන දාගන්නවා ඉතාලම නර්ගයේ දාපි මොනවද මේක තමයි. මෙතන තුලදී කිසිම කරන්නේ නැහැ. අමාරුයික මේ පහළට කොල්ල මේ